බය නැතුව අත්ෙන් අත්තට පැනලා ආපු පුතා අන්තිමට නතර වුණේ පොලිස් පොතේ කියලා. ඉන්දියාවේ රාජා මොහොමඩ් දරුණු තාත්තා කෙනෙක්. එයා තමන්ගේම පුතාව මරන්නයි හදන්නේ. මේකට හුඟක් බය වුණ දරුවගේ අම්මා ජුමුරි දරුවවත් අරගෙන මිනිස්සු ළඟට ආවා. මනුස්සකම ළඟට ආවා කියන එකයි වඩා හරි. දැන් එයාටයි දරුවටයි කිසිම බයක් නැහැ. ගම්මු කියන විදියට දවසක් ජුමුරි ඒගොල්ලන්ව පොලිසියට එක්කගෙන ගිහින් පැමිණිල්ලකුත් දැම්මා. ජුමුරි අම්මත් ඒකට අස්සන් කෙරුවා. පොලිසිය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 363, 366, 507 සහ 511 යන කොටස් යටතේ පැමිණිල්ල ලියාපදිංචි කෙරුවා. මේ ගෑනු කෙනාටයි දරුවටයි අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලැබේ. පොලිසිය ලොකු මහත්තයා එහෙම කිව්වා. නපුරු වඳුරු තාත්තා එයාගේ කලින් පුතාවත් මරලයි තියෙන්නේ. නමුත් තාත්තේ මේ පාර නම් ඒවට ආවොත් සයිකලේ මඩ්ගාඩ් එකේ හරි නැගලා ගිහින් පොලිසියට කියලා තමයි මේ පුතා නතර වෙන්නේ. මෙහෙම දේවල් දකින්න නම් විරාමයේ නතරත් එකතු වෙන්න ඕනේ ලෝක පුතියමට.